රුහාන් ඇයි මොකද මටත් ගහන්නද? එහෙනම් මාත් ගහන ලෑස්ති. මිසිස් සත්‍ය. සත්‍ය ලැජ්ජාවෙන් රුහාන්ව අතෑරලා යන්න ගියත් රුහාන් නෑව තව තවත් ඔහුගේ ගතට තද කර ගත්තා. රුහාන් මොකද මේ? මොකද අහන්නේ? දැන් තමුන් දන්නේම නැද්ද මේ මොකද කියලා? අනේ රුහාන් මට ලැජ්ජයි. හරි වැඩක් ඒක දැන්. මෙච්චර වෙලා කියපුවකෝ එතකොට. රුහාන් නැවත වරක් සත්‍යාගේ දෙතොල් අල්ලගත්තේ සත්‍යාව ඔහුගේ පහසට ඈව නතු කරගනිමිනුයි. දෙතොල් සිප ගනිමින්ම ඈව තම දෑතට ගත් රුහාන් සෙමින් ඈව නිදන ඇත මතින් තිබ්බත් ඈ නෙවෙයි ඔහු දෙස බැලුවේවත්. අනේ අම්මෝ ලැජ්ජාව, මිනිහ ගාව තමයි ලැජ්ජාව. වෙනුන් ගාව ඕක නැතුව ඇති. මොකක්ද රුහාන් ඔයා ඒ කිව්වේ? යනවහකට එන්න එපා. ඔව් මම වෙනවුන් ගාවට ගිහින් හොරතල් වෙන්න. යනවා යන්න. කඩනව දැනගනින් ගියොත් උන්වත් මරණ, පොවත් මරනවා. සුද්දී ඔයා ලෑස්තිද? මොකටද? මොකක්ද ඔයා මට සුද්දි කියලාද කිව්වේ? ඔව් සුද්දි මට ආව දැන් ඕනි. එහෙම කියනවත් එක්කම රුහාන් සත්‍යගේ වතට බර වුණා. ආදරයක් නැතත් දෙන්න හරිම ආදරණීය විදියට ඔවුන්ගේ ලෝකෙ තනි වුණා. පළමු වතාවට තමන්ගේම මහත්ය ඉස්සරහා නිරුවත් වුණත් ඇගේ ලැජ්ජාව ටිකෙන් ටික නැති වුණේ ඔවුන්ගේ තරුණ හැඟීම උද්දීපනය වීමත් සමගයි. කොච්චර නපුරු වුණත් ඔහුත් පිරිමියෙක්. මෙච්චර ලස්සන බිරිඳක් ඉදිරියේ ඔහුට තවත් සිල් ගත්ත වගේ ඉන්න බැරි වෙන්නේ නැති. රුහාන්ගේ දඟකාර දෙතොල් ඇගේ මුළු සිරුර පුරාම ආක්‍රමණය කරේ ඈව තව තවත් ඔහුගේ පහසට නතු කරගමින්. උස් පහත් කෙඳිරි හඬවල් අවට. පරිසරයේ නිස්කලංක බව පිඳ දැම්මා. කොහොම වුණත් ඒ රාත්‍රිය ගෙවුනේ සත්‍ය රුහාන්ගේම කරගනිමි. දෙදෙනාම හෝරා දෙකකට විතර පස්සේ හොඳට නිදාගත්තා. උදේ පාන්දරම සත්‍යාට හැරුණා. රුහාන්ට බෙඩ්ෂීට් එක පොරවලා ඇගේ නිදන ඇඳුම හදාගෙන පහලට ගියා. "ගුඩ් මෝනින් අක්කේ." "උදේම නැගිට්ටද?" "ගුඩ් මෝනින්." "ඔව් බං දැන් නැගිට්ටේ." "දෙන්නෙක් උයමුද?" "අම්මට හැරුවේ නෑ බං මම." "හරි බං උයමු." "උඹ කිරි ටික හදහන්කො බං. මම බත් එක රයිස් කුකර් එකේ ගහන්නම්." "හරියෝ." "මොකද බං ඔය බෙල්ල රතු වෙලා?" නෑ නිකන් වෙන්නේ නැති අක්කේ." "ඔව් මටත් පේනවා. අනේ ඵලයන් යන්න." "මොකද මේ මම ඕව නොදැන ඉන්න කොණ්ඩේ බැඳපු චීනෙක් කියලා හිතුවද?" හරි මම දන්නවා අපේ ඔය වක්කඩේ වහගනින්." හරි මේ උඹේ මිනිහට කියහන් මම කිව්ව කියලා ඔහොම නෝටි වැඩ කරන්න එපා කියලා." "අනේ ඵලයන්." සත්‍ය රුහාන්ගේ තේ එකත් අරන් උඩට ගියා. "කොහොමේ රුහාන්?" කෙල්ල තේ එක බෙඩ් කබඩ් එක උඩින් තියලා ඇඳ අස් කරන්න ගත්තා. කෙල්ල එතකොට තමයි දැක්කේ ඇඳට දාලා තිබුණු සුදු වතරෙල්ලේ ලේ බින්දු කිහිපයක් තියෙනවා. අනේ මම දැන් මගේ මහත්තයගෙමයි. "ඔව් ඒ රුහාන් නපුරගෙමයි." සත්‍යා ඒ රෙද්ද අරන් හැංගුවේ රුහාන් එනව දැකපු හින්දා. මොකක්ද හැංගුවේ?" "මොකුත් නෑ රුහාන්." "අනේ අම්මේ ඇත්තද? ඔය හංගපුව ගන්නව ගෙදර අරන් යන්න." "ඇයි ඒ?" "දැන් නුඹ කියන්නේ මගේ ගෑණිගේ පිරිසිදුකම ගෑවුනේව තියලා යන්න කියලාද?" "ඉතින් මම මේක හොදලා දාන්නම් රුහාන්." කිව්වහන් කියපු දේ කරහම් පණ්ඩිතු නොවී. "අම්බෝ මට නම් සැකයි ඊයේ රෑ හිටියේ මේ මිනිහමද කියලා." තව එකක්. දැන් දඟලන්න හදන්න එපා. ඊයේ කිව්වනේ මෙහි ඉන්නවා කියලා. දැන් ඉන්නවක පුළුවන් නම්. යකෝ මේ මිනිහා. කොහොම හරි කමක් නෑ. දැන් ඉතින් මම එයාගෙමනේ. දැන් කියලා වෙනසක් නෑ. මම ඉන්නේ නෑ තමයි. එහෙමද? ඉන්නවකො එහෙනම්. හෙලෝ. කියන්න මදු. මදුවෙක් නෙවෙයි ගොනෝ මේ මම ගයියා. දන්නවා කියහන් ඇයි කෝල් කරේ? උඹට පිස්සු හැදුනද ඊයේ බීලා? යකෝ උඹ හොඳට හිටියනේ. කවුද කියනවා කතා කරන්නේ? පොඩ්ඩක් ඉන්නවා පේන්නේ නැද්ද මම කෝල් එකක කියලා? මීට් වෙන්නද? මම එන්නම්කෝ. මම මේ තව ටිකකින් ගන්නම් මෙතන එනයක් ඉන්නවා. කවුද කියනවා කතා කරේ? දැන් නොආට මොකටද ඒක?
මට වැඩක් තියෙනවා. නෑ. තමුන් මෙහෙට වෙලාම ඉන්නවා. එතකොට හොඳයි. එහෙම දාස මාව යවා ගන්න හිතන් ඇති. ඒව කොහෙද මාත් එක්ක බලමුකෝ. ඇයි දැන් කිව්වෙන්නේ නෑ කියලා? මම දැන් මගේ වැඩ ටික කරගන්න කාව හරි ඉතින් එක්කන් එන්න එපා. ටිකක් ලස්සන කෙනෙක් හොයාගන්න ඕනි. මේ වගේ කරදරයක් නම් එල්ල ගන්න බෑනේ. ඉතින් හොයාගන්න එකයි ඇත්ත. මට පාන්ත මටත් නිදහස්නේ එතකොට. ඒකනේ. එහෙනම් මෙහෙම කරමු. සත්‍යා පැනපු ගමන් රුහාන්ව තල්ලු කරා ඇඳට. කෙල්ල රුහාන්ගේ පපුවට අත් දෙකක් ගහගෙන ගියා. ඔයා මට ආදරේ නැති වුණාට කමක් නෑ. ඒත් වෙන එක්කෙනෙක් හොයාගත්තොත් නම් මම දරුණු වෙයි. හරිද? ඉරිසියද? මගේ ගැන හිතනවා ඒකයි කිව්වේ. නැත්නම් මිනිස්සු කියයි සත්‍යා කෝලිය බණ්ඩාරගේ හස්බන්ඩ් වෙන ගෑනු පස්සේ යනවා කියලා. අනේ ඔය ගෑනු මට පේන්න බෑ. මොලේ තියෙන පිරිමියෙක් නම් යනවද එහෙම පස්සේ එකෙක් බැඳගෙන කනක් ඇහිලවත් ඉන්න නෑ. රෑ වැටුන වලේ දවල් වටින්නේ නෑ පිරිමි. ඇත්තද? එහෙනම් කාත් එක්කද කියනවා අර පැණිහල කතා කරේ? ගයියේ මෝඩයා මම බය වෙච්ච තරම. ඇයි බය වුනේ? නෑ ඉතින් මම විඳින දුක එහෙනම් ඒ කෙල්ලටත් විඳින්න වෙනවනේ. මම කිව්ව කියලා හිතා ගන්නවා. ඉක්මනට ලෑස්ති වෙනවා මට ඔෆිස් යන්නත් ඕනි ගෙදර ගිහින්. රුහාන් සත්‍ය දෙන්න එක්ක සත්‍යලගේ ගෙදරින් උදේම පිටත් වෙලා 8 වෙනකොට වගේ ගෙදරට ආවා. මම යනවා ඔෆිස් යන්න ලෑස්ති වෙන්න. රුහාන් ලෑස්ති වෙලා පහලට එනකොට සත්‍යාගේ අස්තොර කර හිටියේ. මම යනවා. අදත් ඊයේ වගේ වුණොත් මම නරක මිනිහ කියන්න එපා. එවන්නම් සිරිදා සංකල් අතෙන්. නෑ ඕනේ නෑ. මම 2ට විතර එනවා. ගෙදර ලෑස්ති වෙලා ඉන්නවා හවස shopping යන්න. දුෂ්ටයෝ. දුෂ්ටයාගේ වැඩ මතක ඇතිනේ නේද? ඒ හින්දා කට පරිස්සම් කරන් කතා කරනවා. එයා හිතන් ඉන්නේ එයා මහ ලොකු වැට්ටෙක් කියලා. සත්‍ය ඉතින් ඒක හිමෙන් කිව්වේ රුහාන්ට ඇහෙන්න කිව්වොත් ඉතින් වැඩ පෙන්නනවා කියලා කෙල්ල දන්න හින්දා. මේ හලෝ කුටු ගාන්නේ නැතුව කියන දෙයක් ඇහෙන්න කියනවා. තව දෙයක්. මේ ඊයේ රෑ වෙච්ච දේවල් මේ ආදරේ හිතලා කරා කියලා බොරුවට රඟන්න එපා. මොකද මට ඔය ගෑනු කවදාවත් පෙන්වන්න බෑ. සත්‍ය බැලුවේ මේ මොකක්ද උනේ කියලා. ඇයි යකෝ ඒක මාර කතාවක් නේ කියන්නේ. අනේ රුහාන් මේ ඔයා ඔෆිස් යනවා නම් යන්න. මට ප්‍රශ්නයක් නෑ. ඔයා ආදරේ කරත් නැත. රුහාන් කාර් එකට නැගලා යන්න ගියා. මලවිකාර හිතන් ඇති මම අඬයි කියලා. දැන් ඒව කොහෙන්ද මාත් එක්ක බලා ගන්නම්කෝ. රුහාන් ඔයාගේ ඔය නපුරුකම් මම බස්සන හැටි. පුදුම ගෑණියෙක් තමයි මාත් බැඳගෙන තියෙන්නේ. යකෝ වෙන ගෑණියෙක් නම් වැළලෙන්න හදනවා හිම දෙයක් කිව්වම. ඒකට මේකේ එක්කනම් ලේසි වෙන එකක් නේ. සත්‍ය දවල්ට වෙලා නාගත්තේ රුහාන් shopping යන්න එන්න කියපු හින්දා. සත්‍ය ලෑස්ති වෙලා පැය භාගයක් බලන් හිටියා. කොහොමේ 2ට එනවා කියපු මිනිහා තාම නෑනේ. එයාගේ රොලෝසුවේ තාම 2 වෙලා නැතුව ඇති. අද නම් කෑ ගහනවා සෙද්ද. මට මෙතන ලෑස්ති වෙලා ඉන්නේ කියලා එන්න බැරිද වෙලාවට? කෝල් කරලා බලමුකෝ. හෙලෝ මේ ඔයාට එන්න බැරි නම් ලෑස්ති වෙන්න කිව්වේ අහවල් එකට රුහාන්. අනිත් එක බලනවා දැන් වෙලාව 3ක් පහු වෙලා එන්නේ නැද්ද? කවුද කියනවද මේ කතා කරන්නේ? what? තමුන් කවුද මේ මගේ හස්බන්ඩ්ගේ ෆෝන් එකනේ. ඔයාගේ හස්බන්ඩ් දැන් ඉන්නේ මාත් එක්ක. so please ෆෝන් එක තියන්න. මේක මගේ එයාගේ ටයිම් එක. මේ පට් කරානේ. දැක්කද මේ මිනිහ කියන්නේ නම් කොහොමද ගෑනුමට පෙන්වන්න බෑ කියලා. ඒ වුණාට දැන් වෙන ගෑණියෙක් එක්ක. අද මරණ මොකව. රොෂෙල් මොකක්ද රුහාන්ගේ ෆෝන් එක අරන් කරන්නේ? නෑ ගයා මේ කෝල් එකක් ආව ගන්න. හදනකොටම කට් වුණානේ. එහෙමද? එහෙනම් කමක් නෑ. මේ ඕකදී මම මේ ආවේ රුහාන්ගේ වයිෆ්ට කෝල් එකක් ගන්න. ඌ වරේ මීටින් එකකනේ. මොකටද එයාට කෝල් කරන්නේ? මොකද රුහාන් වෙනද වයිෆ්ට කෝල් කරනවය? ඒව මන් දන්නේ නෑ. මට දැන් ඌ කියප එක තමයි මම කරන්නේ. අනිත් එක මට ඔබ ගැන සැකයි. ඔබ කොහොමත් රුහාන්ගේ පස්සෙන් යනවනේ. ඩියන් ඕක මෙහාට මෙන්න කෝල් එකක් රුහාන්ගේ. හෙලෝ මොකද මේ රුහාන් ඔයාගේ හොර ගෑණියෙක්ම ඉන්නවා. තමුන් මට ගෙදර ආවත් එකයි ඔය ගෑණියෙක් කොහෙ පැලවුණත් එකයි. හෙලෝ ෂිට් කට් කරානේ. මොකක්ද මේ ගෑණියෙක් ආව? මට දැන්නේ තේරෙන්නේ.
සත්‍ය ඇඳුනුත් මාරු කරන් සාලෙට ඇවිත් ටීවී බලන්න ගත්තා. ටිකකින් වාහනයක සද්දයක් ඇහුණ හින්දා කෙල්ල බැලුවේ කවුද කියලා. අම්මේ ඔයාලා කිව්වෙවත් නෑ නිනව කියලා. යන් ගෙට. නෑ දුවේ කොල්ල ඉතින් එනවා ගෙවල් පැත්තේවත්. ඒකයි මේ අපි ඇවිත් ගන්න ආවේ. කෝ දැන් රොහන්? ඒ ආවේ නෑ අම්මේ. තාම ඔෆිස් ගිහින්. එන්නකො වාඩි වෙන්න අම්මේ. මම ගිහින් බොන්න මොනවා හරි හදන් එන්නම්කෝ. කෙල්ල ලස්සනට ගේ තියන් ඉන්නව නේද අපේ මහත්තයා. අපේ එකාගේ කිඹුල් කේන්තියක් මේ ළමයා නැති කරලා දායි. පේනවනේ ළමයා බය නම් නෑ. කොල්ලට නැත්නම් ඉතින් ඒ කේන්ති කාර්යය කරන කියන දේවල් වලට අඬල දොඩලනේ වෙන කෙනෙක් නම් ඒක ඇත්ත නෝනේ. ගයියෝ උඹ කතා කරලා කිව්ව නේද සත්‍යෙට මම එන්න පරක්කු වෙනවා කියලා. නැත්නම් කනක් ඇහැලි ඉන්න වෙන එකක් නෑ බං. අඩෝ මේ හපංකෝ. මේක අහලා කේන්ති ගන්න එපා. වරෙන්කෝ. කියහන් මොකක්ද? නංගි උඹට කෝල් කරලා උඹේ වල මීටින් එකකනේ හිටියේ. ඉතින් මම උඹේ කැබින් එකට යනකොට රොෂෙල් ගාව තිබ්බේ උඹේ ෆෝන් එක. ඒකේ කිව්වා කෝල් එකක් ආවා ආන්සර් කරන්න හදනකොටම කට් වුණා කියලා. ඉතින් මම නංගිට කෝල් කරා. ඒකේ බැනගෙන ගියා යකෝ. අනේ ඒකේ නාගන්න කියහන් පරක්කු වෙන හින්දානේ කෝල් කරලා කියන්න කිව්වේ. යකෝ මට කියන්නුනේ නෑ. මේක නිකන් වක්සඩ ඒරියා වගේනේ බැනගෙන ගියේ. උඹට තේරෙනවනේ අපේ අම්මලා මගේ ඇඟේ එල්ලලා තියෙන මොහ වාතයක් කියලා. උඹ කෝල් රෙකෝඩින් දාලාද තියෙන්නේ? ඔව්. එහෙනම් අහලා බලහන්කෝ. රුහානි ඉතින් ෆෝන් එකේ කෝල් රෙකෝඩ් චෙක් කළා. යකෝ මගේ ගෑනිට එහෙම කියන්න අර බැලිට මොන හයියක්ද? මම ඒකට ආදරේ නැතත් ඒකේ මගේ වයිෆ් නේ බං. මම වෙන ඒවෝ එක්ක යාළු වෙන්න මට පිස්සුවේ. බලහන් දැන් ඉතින් අද නම් කනක් ඇහැලි ඉඳලා හැමාරයි. ඕනිම ගෑණිය කැමති නෑනේ බං තමන්ගේ මිනිහ වෙන ගෑණියෙක් එක්ක ඉන්නම කියලා හගන්න. මට දැන් අර රොෂර් මරන්න හිතෙනවා. හිටහන්කෝ.